සිටිමු. ආගමන සමයේ දෙවනේරු දින. තේමා දේව රාජ්‍ය උදාව හා අවසානය. දිවසී වරුන් විසින් ප්‍රකාශ කරන ලද මෙසියානික යුගය ක්‍රිස්තුන් වහන්සේගේ ලෝ පහළ වීම හේතු කොටගෙන උදා විය. එය නම් දෙවියන් වහන්සේ සිය ආධිපත්‍ය මිනිස් හදවත් තුළ පිහිටුවීම. එම යුගයට අපත් ඇතුළු වීමට නම් අපගේ පවිත්‍රකම් දුරලා ආධ්‍යාත්මික වටිනාකම් අපගේ ජීවිතය තුළ ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එලෙස ක්‍රියාත්මක වීම සඳහා අපට ලැබී ඇති අවසාන අවස්ථාවද මෙය බව වටහා ගත යුතුය. Yes.
වහන්සේට සියලු දේ කළ හැකි මෙලොව නැවත වරින්ට සිටින ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හමු වීමේ අපේක්ෂාවෙන් සිටින අපට ලෞකික ආකල්පයන් හා ක්‍රියාවන් නිසා පහදා කරනු ලැබීම නිරුදුරු මැනව ඔබ වහන්සේගෙන් අපට ලැබෙන ස්වර්ගීය ප්‍රඥාවෙන් ඊශ්වර යමක් කරමින් ඔවුන් වහන්සේ වෙත පැමිණෙන්නටද ඔවුන් වහන්සේගේ රාජ්‍යයේ මහිමේ මුක්ති විඳීමටද අපට වරම් දුන මැනව ඔවුන් වහන්සේ වහා සුද්ධාත්මයන් සමීප දෙවියන් සදාගම වැඩ සිටිනසේක රජකම් කරනසේක පළමුව දේව ප්‍රකාශනය. ඉසයියස් විලස්ප්‍රසාදිතුමාගේ පොතෙන් ගත් පාඩිය. එතුමාණන් සාධාරණ ලෙස දුප්පතුන් විනිශ්චය කරන්නාහ. දාවිද්ගේ රජපෙළ පද නැමැති වෘක්ෂයේ රාජාංකුරයක් හටගන්නේ. එහි මුල් වලින් අලුත් දැලයක් නැගෙන්නේ. සංයුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණද අනුශාසනා බුද්ධිය හා බලයද දැන ගැනීම හා දේව ගෞරවයද එතුමන් කෙරෙහි පිළිගන්නේය. එතුමන්ට ගෞරවය පෑම එතුමාගේ ප්‍රීතිය වන්නේය. එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නටවත් කනට ඇසෙන සැටියට විනිශ්චය කරන්නේවත් නැත. එතුමාණන් යුක්ති සාධක ලෙස දුප්පතුන් විනිශ්චය කොට යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙනසේක. එතුමාණන් තමන්ගේ ආඥා යාස්ත්‍රීය දේශයට පහර දෙනසේක. වචනයෙන් දුෂ්ටයෝගියන් නොය. යුක්තිය එතුමාණන්ගේ ඉගපටියද විශ්වාසවන්තකම් බණපතියද වන නැත. වෘකයා බැටුවා සමග වාසය කරන්නේය. දිවියා එළු පැටවා සමගලා ඉන්නේය. සිංහ පැටියාද වහු පැටියාද එකට කෑම කන්නෝය. උන්ගේ පැටව එකට ළඟින් නොය. සිංහයා හරකා මෙන් මුසුරු කන්නේය. කිරි දරුවා නාගයාගේ දුඹස පිට සෙල්ලම් කරන්නේය. සිද්ධි දරුවා පොළොංගාගේ කුල පිට අත දමන්නේය. සම්විධාන වහන්සේගේ සුද්ධෝ කන්දේ සීමාව තුළ කිසි නපුරක්වත් අනතුරක්වත් නොවන්නේය. මුහුදු ජලයෙන් පිරී තිබෙන කක්මෙන් සම්විධාන වහන්සේ පිළිබඳ දැන ගැනීමෙන් පොළොව පිරී යන්නේය. දාවිද් රාජ්‍යයේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේය. ජාතියු එතුමාණන් සොයා යන්නෝය. එතුමාණන්ගේ වාස භවනය මහිමින් පිරී යන්නේය. දේවාක්‍යේසය සමින්ගේ සමයෙහි ධර්මිෂ්ඨකම දිනු වේවා. දෙවිඳුනි රජතුමාට විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව. රජකුමරු හට යුක්තිගතව ක්‍රියා කිරීමේ හැකියාව දුන මැනව. එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේය. ඔබේ ජනතාව යුක්තිය යුතු කරන්නේය. එතුමන් සමයෙහි ගමිතු බව දිනු වේවා. ඊරහඳ පවතින සෙක් සාමය නැති වේවා. මුහුදින් මුහුදට එතුමාගේ රාජධාන නැති වේවා. යුක්ට්‍රීස් නදියේ සිට පොළවේ කෙළවර දක්වා එසේම වේවා. එතුමා සහන පතා මොරගස දාස්කරණ යන දාගත්තේය. පිහිට නැති ජීවිතයෙන්ද නිදහස් කරගත්තේය. එතුමා දුකී දුක්පතුන් හට දුබලුන්ට අනුකම්පා කරන්නේය. දිවිදුන්ගේ ජීවිත මුදාගත්තේය. එතුමන්ගේ රාමය සදහටම පවතිවා. ඉරහඳ පවතින තෙක් එතුමාට කීර්තිය වේවා. එතුමා අතින් සවසත ආසිරි ලබත්වා. එතුමාට ආසිරි දෙන ලෙස දිවිදුන් අයදිත්වා. සියලු ජාතියු එතුමාට සෞසිරි සැප දෙත්වා. දෙවන දේව ප්‍රකාශනය. ශුද්ධ පෞලතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුවෙන් කොටසකි. සමිදානෝ සකල ජාතින්ගේ විමුක්තිය සඳහා පැමිණෙනසේක. ආදීෙහි ශුද්ධ ලියවිලියේ ලද සියල්ල එයින් ඇතිවන ඉවසීමෙන්ද සැනසීමෙන්ද අපට බලාපොරොත්තු උදාවන පිණිස අපේ ඉවසීම සඳහා ලියන ලද්දේය. ඔබ එක් සිටින් එකමුවින්
ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශයක් ලෙස ඔබ එකිනෙකා සමග එක්සිත්ව විසීමට ඉවසීමේ හා ධෛර්යයේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබට වරම් දෙන සේක්වා. එහි දෙවියන් වහන්සේගේ තේජස්සේ දක්වන පිණිස ක්‍රිස්තුස් වහන්සේ ඔබ පිළිගත් ලෙසම ඔබත් එකිනෙකා පිළිගන්න. මන්ද ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය දක්වන පිණිස ජුදෙව් ජනතාවගේ සේවකයෙකු වූසේකැයි කියමි. එසේ වූයේ පීතෘවරුන්ට දුන් පොරොන්දුව ස්ථිර කරන පිණිස විජාතීන් විසින් දෙවියන් වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරව කරන පිණිසත්ය. ශුද්ධෝලියෙන්නේ එබැවින් විජාතීන් අතර ඔබ පසුසන්නෙමි. ඔබගේ නාමයට ගී ගයන්නෙමි ලියා ඇත. දේව වාක්‍ය එසේය. සුපෝජන මනස්ථාපනය වන්න මන්ද ස්වර්ග රාජ්‍ය ළඟයයි කී. කුමක් හේතුවක් සමිඳුන්ගේ මාවත පිළියෙල කරන්න. එතුමන් හට ඇදලදී මාවත් සාදන්නේ කාල්කරේ මොරගා කියන හඬක් යයි. දිවසිවර ඉසයිස් පැවසුවේ මොහු ගැන. මිකීජුවාම තුළොම් වස්ත්‍රයක් ඇඳ ඉනවටා හම්පටියක් බැඳ සිටියේ. කලගැටියන් හා වනමී ඔහුගේ ආහාරය. එකල ජෙරුසලමේද මුළු ජුදේද ජොර්දානවට මුළු පෙදෙස්සිද වැසියෝ ඔහු වෙත පැමිණ පාපුච්චාරණය කරමින් ජොර්දාන් ගංගාවේ ඔහු අතින් බෞතිස්ම ස්නානය ලැබුවා. හේත් බෞතිස්ම ස්නානය ලබන පිණිස පරිසවරුන්ගෙන්ද සද්දුසිවරුන්ගෙන්ද බොහෝ දෙනෙක් එනුදුටු ඔහු ඔවුන්ට කතා කළා. පොළොම් වංශය එන්ට තිබෙන උදහසින් පලා යාමට ඔබට අවවාද කළේ කවරෙක්ද? එසේනම් ඔබ මනස්ථාපනය බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න. ආබ්‍රහම් අපගේ පියාණෝයයි කියා ගන්නට නොසිතන්න. මේ මන්ද මේ ගර්වයෙන් වද ආබ්‍රහම්ට දරු පරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනයි මම ඔබට කියන්නේ. තවද දැනටම පොරව ගස්කොළ වලට තබා තිබේ. එබැවින් හොඳ පර නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ. මම නම් මනස්ථාපනයේ ලකුණක් වශයෙන් වතුරෙන් බෞතිස්ම ස්නාපනය කරමි. එහෙත් මට පසු වෙන තැනැත්තේ මට වඩා අනුභව සම්පන්නයි. මම උන්වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම්වත් නොඅටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද ගින්නෙන්ද ඔබ බෞතිස්ම ස්නාපනය කරනසේක. උන්වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන්වහන්සේ සිය කමත හොඳ හැට පිරිසිදු කර ධාන්‍ය අටකොටු වල රැස් කොට බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකයි වදාළසේක. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය.
හාල් ගලා අනිකට දරපා. අස්සන සින්දුවක් තියෙනවා නේද? කුල්ලෙන් පොලා මට කියන්න දන්නේ නැත්නම් මම කියනවා. අස්සන සින්දුවක් තියෙනවා කුල්ලෙන් පොලා ගල් කැට අහුවලා සෝදා හාල් ගලා අනිකට දරපා. මේ සින්දුව මට මතක් වුණා දේශනාවට ලෑස්ති වෙද්දී සුවිශේෂයේ කියවි. මොකද කුල්ලන් ගැන කතා කරනවා. සුවිශේෂයේ මොකද කරන්නේ කුල්ලන් ගැනයි කතා කරන්නේ. අපි මෙහි ඉගෙන ගන්න දානවා කුල්ල කියන්නේ මොකක්ද කියලා දැකලා නැත්නම්. දන්නේ දැකුව ඇති. ඒකට දරුවනේ අපි ඉංග්‍රීසියෙන් කියන විනෝයින් ෆෑන් කියලා එකක්. අනිත් වැඩිහිටියෝ නම් දැකලා ඇති මට මතකයි කුඩා කාලේ අපේ අම්මා කුල්ලක වී දාලා ඉස්සර වී ගෙදර කොටනවා වගේ ගියේ වී දාලා මෙහෙම කොලනවා. කොලද්දි බොල් වී එළියට යනවා. බොල් වී කුච්චල දානවනේ කුළු වලට දාලා. ඒ වගේම හාල් කොලනවත් මම දැකලා තියෙනවා. හාල් කොලපුවාම දැන් වගේ ගල් වැලි නැති හාල් ඒ දවස්වල තිබුණේ නැහැ. ඒ වල අර වී පුතු එහෙම තිබුණා. කොලද්දි ඒ වී පුතු ටික එළියට යනවා. දහාල් ටික ඉතුරු වෙනවා. යේසුස් ඒ වගේ කතාවක් කියනවා ලෝක අවසානයේදී වෙන්නේ මොනවද කියලා එකක්. උන්වහන්සේගේ අතෙහි කුල්ල ඇත. දැන් කුල්ල තියෙන්නේ යේසුස්ගේ අතේ. උන්වහන්සේ සිය කමක හොඳ හැටි පිළිසිදු කර දහන්නේ අතුකොට්ටු වල රැස්කොට බොල් නොනිවෙන ගින්නෙන් දවනසේක. දහන්නේ මොනවද? ධර්මස්තලස ජීවත් වෙන අය. ඒ අය ස්වර්ග රාජ්‍යයට ඇතුල් කරගන්නවා. බොල් අධර්මිෂ්ඨ ලෙස පාපයෙන් ඇලිගැලී ජීවත් වෙන නොනිවෙන ගින්නෙන් දවනසේක දෙවියන් වහන්සේගෙන් ඈත් කරනු ලබනවා. එමන් සහෝදර සහෝදරි කුල්ල තියෙන්නේ මොනවාද? කොලන්. මොනවද කොලන්නේ? හොඳ දේවල් ටික අපේ තියාගෙන බොල් නරක දේවල් විසි කරන්නේ. මේක තමයි කුල්ලෙන් කරන දේ. අද ආගම කාලේ දෙවන ඉරුදින යේසුගේ පුනරාගමනය ගැන අපි අද භාවනා කරනවා. ආගම කාලේ පළවෙනි දිනයි දෙවෙනි දිනයි යේසුගේ පුනරාගමනය ගැන. නැවත වැඩම කිරීම ගැන භාවනා කරන දවස්. එතකොට අද දීලා තියෙන සුවිශේෂී ස්නාපක ජාන්තුමා ජෝර්දාන් ගඟ ළඟ ප්‍රසාද ස්නාපනය දානය කරනවා. අවකමා කරන මොහොත කියනවා දැනටම පොරව ගස්මුල් වලට කපා හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ. බොල්වි පුලුස්සා දමනවා කියලා. හොඳ පල වරණ ගස් අපි කල්පනා කරලා බලන්න ඕන. නැත්නම් පල නැති ගස්ද අපි ප්‍රේමාන්ත සහෝදර සහෝදරීනි අපිව ප්‍රතික්ෂේප කරනු නොලැබෙන්නට නම් බොල්වි වගේ ගින්නට නොදමනු ලබන්නට නම් කුමක්ද කළ යුත්තේ? කුමක්ද කළ යුත්තේ කියලා අද පළවෙනි කියවීම යෙසායා දිවසාදිවරයාගේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ කියනවා දාවිත් රජපෙළකට නැමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගත්තා කියලා යේසුගේ නයේ අනාගතය කියන්නේ. එතුමාම තමන්ගේ ආඥා යස්තියෙන් දේශයට පහර දෙනසේක. වචනයකින් දුෂ්ටයෝ මේ යන්නේ. එනවා ධර්මිෂ්ඨායව ප්‍රතික්ෂේප කරනු ලබනවා කියලා ඒ වචනේ පුනා කියනවා අවසානයේදී. යුක්තිය එතුමාන්ගේ ඉඟපටියද විශ්වාසවන්තකම බඳපටියද වගේ. යුක්තියයි විශ්වාසවන්තකමයි අපේ ජීවිතේ තියෙන්නට ඕන කියලා මතක් කරනවා කියන්නේ. ලෝක අවසානයේ අවසාන විනිශ්චයේදී ගලවනු ලබන්නට නම් අපි යුක්තිගරුක ලෙස ජීවත් වෙන්නට ඕන කියලා මතක් කරනවා. විශ්වාසවන්ත ලෙස උන්වහන්සේගේ ධර්මය උන්වහන්සේගේ අනුපත පිළිපදින්නට ඕන. එතකොට අපි පළ දරන ගස් බවට පත් වෙනවා. ඒ වගේම අද දෙවෙනි කියේම සුද පාවතුමා රෝමවරුන්ට කියන ලිපියේ තුන්වෙනි පරිච්ඡේදයෙන් අරගෙන තිබෙන්නේ. ඒකේ තියෙනවා පසුතැවී සිත්හරවා ගන්න මන්ද ස්වර්ග රාජ්‍ය
රෝමරුන්ගේ ලිපියේ තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය ලෙස ඔබ එකිනෙකා සමග එක්සිත්ව සිටීමට ඉවසිල්ල හා ධෛර්යයේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබට වරම් දෙනසේක්වා. ඉවසිල්ලේ සහ ධෛර්යයේ උල්පත දෙවියන් වහන්සේ මේ දෙවියන් වහන්සේ ඉවසිල්ල ධෛර්යය එක්සිත්ව ඉන්නට ඔබට වරම් දෙනසේක්වා කියලා සුදු පවුල්තුමා රෝමරුන්ට ලියනාරින්ම උන්ට කරන ප්‍රාර්ථනාව. ප්‍රේමවත් සහෝදර සහෝදරියන් අපි එක්සිත්ව ඉන්න ඕන. එක ක්‍රිස්තියානි සංඝයක් වශයෙන් එක්සිත්ව එකමුතුකමින් හැම වෙලේම ඉන්න ඕන. මේ එකමුතුකම මේ දවස්වල අපි දකිනවා ලංකාවේ. බොහෝ දෙනෙක් මේ ආපදා තත්ත්වෙදී එකමුතු වෙනවා. මම දැක්කා මේ එක පෝස්ට් එකක තිබුණා කලාවය පල්ලියේ තිබිච්ච සුළුම ගිහිල්ලා කලාවය පන්සල ඇතුළේම නැවති ගන්න. ඔබත් දකින්නට ඇති ඒ ගම්වතුරට ගහන් ගිහිල්ලා කලාවය පල්ලියේ සුළුම පන්සලේ ඇතුළේ තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් මොනවද අපිට ගන්න? එකමුතුකම, එක්සත්කම. මිනිස්සු වශයෙන් ආගම්වේද, ජාතිවේද එකක්වත් නැහැ. භාෂාවේද එකක්වත් නැහැ. අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ දරුවෝ. අපි පුදුලු තැන්ගන්නවා. අපි භාෂා කතා කරනවා. අපි සංස්කෘතිය විවිධ අයිති වෙනවා. අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ දරුවෝ එකමුතුව ජීවත් වෙන්න උන්වහන්සේ අපිට ආරාධනා කරන්නේ. මොකද එකමුතුකමේ උල්පත දෙවියන් වහන්සේ. කොයි එකමුතුකම තියෙන්නේ? පිතාම දෙවියන් වහන්සේ, පුත්‍රයන් දෙවියන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ සුද්ධෝත්‍රීත්ව ඒකත්වයේ තුල ජීවත් වෙන්නේ. එකමුතුකම ජීවත් වෙන නිසා එකමුතුකමේ උල්පත දෙවියන් වහන්සේ එකමුතුකමේ ජීවත් වෙනවා කියන්නේ අපි දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන අය. එහෙම ජීවත් වෙන අය කවදාවත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඉවත ගන්නු ලබන්නේ නැහැ. මතකතුමාගේ සුවිශේෂී ස්ථාපිත දුවතුමා නැවතත් මතක් කරන මොනවද කියන්නේ? ජෝර්දානාවට පෙදෙස්සි වැසි ඔහු වෙත පැමිණ පාපුච්චාරණය කරමින් ජෝර්දාන් ගංගාවේ ඔහු අතින් බෞතිස්ම ස්නාපනය ලැබුවා. පසුතැවීම, සිත් හැරීම අද දේව වචනය අපට මතක් කරනවා. පළ දරන ගස්වෙන්නට නම් ලෝක අවසානයේදී ස්වර්ග රාජ්‍යයක් පුපුවලට අපි රැස් කරනු ලබන්නට නම් සදාතන ජීවිතයට ඇතුල් වෙන්නට නම් දිනපතා පසුතැවීම, සිත් හැරීම අවශ්‍ය නැහැ. අපි පෞකාර මිනිස්සු අපාතින් වැරදි සිද්ධ වෙනවා. දිනපතා මේ වැරදි හදා ගන්නට ඕන. පසුතැවෙන්නට ඕන. අපි වැරදි හදාගෙන එකමුතුකමින් ජීවත් වෙන්නට අවශ්‍ය වෙනවා. නිසා අපිට මතක් කරන ස්නාපිතුන්තුමා කොරළ ගස මුලටම තබා තිබේ. කාලනතරන් සියලු ගස් තබා ගින්නෙහි දාවලා තිබේ. නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. නත්තල් කාලෙම අපිට පළවෙනි ඉරිදා දෙකේ යේසුගේ පුනරාගමනය, උන්වහන්සේගේ නැවත පැමිණීම ගැන මතක් කරන්නේ අවසානයේ සූදානම් වෙලා ඉන්නවා. පසුතැවීම තුළ, සිත් හැරීම තුළ ප්‍රධානම දේ තමයි පාපුච්චාරණය කියන සක්‍රමේන්තුව. පාපුච්චාරණය කියන සක්‍රමේන්තුව අපිට දීලා තියෙන්නේ සිත් හරව ගන්න. පසුතැවෙන්නේ අපේ ජීවිතය ගැන හොයලා බලන්න. එක්කෙනාට කරන වැරදි ස්වාම පුරුෂයා භාර්යාව, භාර්යාව ස්වාම පුරුෂයාට ගාමී දෙමාපියන්, දෙමාපිය දරුවන් එක්කෙනාට වැරදි සිද්ධ වෙනවා. අපි එකට ජීවත් වෙන සහෝදර සහෝදරයන් අනුපාඩුකම් සිද්ධ වෙනවා. මේවා කමා කරගන්න. මේවා සමාදාන කරගන්න. මේවා සමාදාන තමයි එකමුතු වෙන්නේ. එහෙම මේ ලෝකේ ජීවත් වුණොත් අපිට පුළුවන් වෙනවා ස්වර්ග රාජ්‍ය දිනා ගන්න. නිසා අපි උත්සාහ කරමු මේ නක්කලට පෙරහැම කෙනෙක්ම පාපුච්චාරණය කරලා දෙවියන් වහන්සේ අපි කෙනෙක්ා සමගයි සමාව දීලා සමාව ලබාගෙන එකමුතුකමින් ජීවත් වෙන්න. ඒ නිසා මේ දෙවන ඉරුදින ආගමන කාලයේ පසුතැවී සිත් හරවා ගන්නට අපට දේව වචනය කරන ආරාධනය පිළිගෙන අපේ ජීවිත ගැන සොයා බලමු. අපේ අතින් කාගේ සිතද විදිලා තියෙන්නේ, කාට විරුද්ධවද වැරදි කරලා තියෙන්නේ කියලා හොයාගෙන ඒ වැරදි වලට සමාව ලබාගෙන කාටද අපේ අතින් වරදට සමාව දීලා නැත්තේ, අපේ ඉතේ තාමත් වෛරය ක්‍රෝධය තියාගෙන ඉන්නවද කියලා හොයලා බලලා
ප්‍රේමවත් සහෝදර සහෝදරියනි සමාදාන වෙනු එකමුතු වෙනු ස්වාමීන් වහන්සේ තුල ගැඹුරු නක්කලකට සූදානම් වෙනු. ආමේන්. දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. නිරන්තර මනස්ථාපය තුළින් තම සිත ශුද්ධව නිදොස්ව පවත්වා ගන්නේ තම පවුල තුළ සමාජය තුළ සංඝය තුළ සමහර නිසි මඟ පෙන්වන්නට අප කිතුණු තරුණ තරුණියන්ට ආශිර්වාද ගන්න පිණිස ආදරණීය පියාණන් අන්ධකාරයෙන් වැසී ඇති වත්මන් ලෝක තුළට ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීමට පෙරමඟ සූදානම් කරන්නට ශුද්ධාත්ම ආලේපල දිවසවරුන් ජීවිත පිණිස සියල්ලේ නවකරුවාණන් සහ සියල්ල පාලනය කරන තරම වහන්සේවල ඔබ වහන්සේ විපතවත් වී ඇති අප ශ්‍රී ලංකා දේශය සහ ඒ වැසියන් බාර කරමින් ඔබ වහන්සේගේ රැකවරණය කරුණාව දයාව ලැබී ඔවුන් මුණපෑ ඇති ස්වභාවික විපතින් ඔවුන් ගලවන පිණිස
මොහොතක් නිශ්ශබ්දව අපගේ සෞඛ්‍ය දුරුනාය පාපම් නිවිඥාඥා කරමු. ඉතින් අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසා වහන්සේ ලැබේවා. ආමේන්. निरंतर प्रीतिनादि अपने गीत राज करमी वांस के महत्तम बहारे अपने में से पालना करमो Elsenarati Bodhigam Bhavata Pasu, Nase Kusalam, the Nat Budasaki Shava can they will be saved without a stay. The seven main in the Panika. Makmisada Binu Janan to the use to be Magin Kusalam. Pokamas Buddhisa, the Buddhina, the Sade, Wakin Lava. Masi Kiri, the Nasi Kusalam.
විශ්වාසයේ අභිලාෂ यही समझाना सिमान कान परिस्मरण करनी जीवनदायक को वेद करिंदायक सलाम अपने बाण से खुद कर बाण से हम इस दिन बाण से देवा खुद कर शुद्ध सर्वशन सरकीले अपने बाण से खुद कर अदर सुहान से विशाल सुंदर सहबाई नमस्कार जुदात्म महान से एक्सट्रैक्ट और लाभन के साथ सवाल संविधान ने मूल्य एकत्र पात्र बाण से के साथ सभा से करना दियो ना विद्या प्रशुद्धत्व ज्ञानंद अरुणम त्यागे आदि प्रसाद महान से सकल पूज्य दशा के सभा अध्याय गुण को नाम से साक्षर मैंने ताने अपेक्षा के सकल पुनः के साथ सहोदर अबास से ज्ञान का पागे विश्वास है पुण्य स्नान को से आला से कर अबास से स्वीकृत मार्ग आलोक के रोग पे कर मैंने सियाला के ध्यान का पाकर मैंने बाहर दे माता का मारे तमाम वो तुम्हें की वो शुद्धवाद पति बाहर से भागवत अपोस्तलों शुद्धो जुसेवास सामकालीन वाहन से प्रशंसा और निर्मल से शुद्धवान त्याग सामने सदा जीवन एक सहभागी का प्रदर्शन करना और उन्नासम वाहन से प्रशंसा के वाहन से महिमा वाला माकी वाहन से पुत्र जैसे स्थान से वाली ना परवारा होना उन्वान से ममिंद उन्वान से समगद उन्वान से किरगिद सर्वबलधारी देवी प्यारनी दात्यान से हासंग इक्वन वसना उद्वान से सकल गौरव्यात्म महिम्यात् सदात्मात्वेवा
याचना करने स्वामी आत्मिक आहार अनुभव कर तृप्तिमत हुआ कर उपैद्री वेदवैक्षिक याचना और सवाम करने विपक्षता विरह से सहभागी अपने लौकिक वास्तु नैनात्व आगे क्री स्वर्गीय सत्य भी बड़ दिगान में कि अपने स्वामी ने यीशु क्रिस्त वहां सुधे सावन आश्रय दिवा आमीन Jubilee Agni.
Pitáගේ, Szentszászké, Námi, Gyeszpétáig.